2026 අප්‍රේල් 16 වෙනිදා ලංකාවේ සයිට් එකක ඩේටා ටික ඩාර්ක් වෙබ් ෆෝරම් එක විකුණන්න දාලා. ඒ ගැන කතා කරමු මේ වීඩියෝ එකේ. හොඳයි මාලින්ද සර්ගේ වයිබ් එකට cyber security, ethical hacking, web3 ඉගෙන ගන්න channel එක subscribe කරන වීඩියෝ එක ඔක්කොම බලන්න. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් වෙච්ච රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශ ඒ කියන්නේ pubmed.gov.lk සයිට් එකේ ඩේටා ටික ඩාර්ක් වෙබ් ෆෝරම් එක විකුණන්න දාලා. දැන් මේකේ අවුල තියෙන්නේ එයාලා ලීක් කරලා තියෙනවා ඒ ඩේටාබේස් එකේ තියෙන full names, email, phone number, physical address, national ID numbers, job titles, username, password hash ටික මේ ඔක්කොම මෙයාලා $200කට ඩාර්ක් වෙබ් ෆෝරම් එකකට දාලා තියෙනවා. මේක දාපු user who am I ඒ කියන්නේ WH6AMI කියලා තමයි දාලා තියෙන්නේ. එතකොට $200කට තමයි මෙයා මේ ඩේටා ටික විකුණන්නේ. දැන් මේක දැක්කට පස්සේ මට නම් මල පයින්නවා. හේතු දෙකකට. පළවෙනි හේතුව තමයි දැන් මේක හදපුන් ඉන්නවනේ. ඔය පබ්බැඩ් එක හදපුන් පබ්බැඩ් විතරක් නෙවෙයි ලංකාවේ දෙන ගොඩාක් ගවර්න්මන්ට් වෙබ්සයිට් හදනු. මමත් රාජ්‍ය සේවකයෙක්නේ. මමත් ලංකාවේ දෙන ගොඩාක් වෙබ්සයිට් වල රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒතර ඒකට අපි ඔය කියන අපේ full name, email address, phone number, national ID card number, username, password දෙනවා. දුන්නට පස්සේ යකෝ අඩු ගන්න මේව හදනු මේක පොඩ්ඩක් පරිස්සම් කරන උත්සාහයක් ගන්න එපා. ඈ නිකන් මේ සිස්ටම් එක හදලා ඉවර වෙලා යූසර්ලට ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ට කියන තොපි මේකට ඩේටා දාපන් කියලා දාලා ඉවරලා හදපුන් ටික සල්ලි කුට්ටි අරගෙන හීන්තරේ මාරු වෙලා යනවා. ආදිස්සිය පොඩි අවුලක් වුණොත් හදලා දෙන වෙච්චරයි. කිසිම ඩේටා වලට ආරක්ෂාවක් නැහැ. හද්ද චොස්නේ වැඩේ. ඒතර අන්තිමට අමාරු වැටෙන කවුද? අනේ අහිංසක අපි රාජ්‍ය සේවකයෝ. රාජ්‍ය සේවකයෝද මනුස්සයෝයි. ප්ලීස් ඔය හදපු සිස්ටම් වලට පොඩි ආරක්ෂාවක් දියල්ලා. ඔය ඩේටා ටික පොඩ්ඩක් පරිස්සම් කරා. ඔය ඩේටාබේස් පොඩ්ඩක් පරිස්සම් කරා. අපි පව්වන්. දෙවනි හේතුව මේක හැක් කරපු එක මේක විකුණන්න දාපු මිල $200යි. මොන මගුලක්ද වන් $200කට අනේ අපිට අපේ personal identifiable information ඒ කියන PII ටික ඒ කියන්නේ user name, password, full name, phone number ඕවා මහ ගොඩක්නේ. එකක් දෙකක් නෙවෙයි සාමාන්‍ය පබ්බැඩ් එකේ අනිවාර්යෙන් 50000ක ඇති රෙකෝඩ්ස්. හරිද? ඒතර ඒ රෙකෝඩ් ටික ඒ බන් $200කට විකුණන්නේ ලැජ්ජයිනේ අපට. ඈ හැබැයි මු $200 දාපු එකේ අසාධාරණෙකුත් නැහැ. මොකද අපේ තොරතුරු අපට වටින්නෙත් නැහැ. එහෙව් එකේ ඉතින් ලෝකයට වටීද? අපට වටින්නේ නැහැ කියන්නේ මේකනේ. දැන් අපි උනත් ගොඩක් වෙලාවට වැඩි සලකන්නේ නැහැනේ අපේ user name, password, phone number වැඩි ඕන ඔහේ දීලා දානවනේ. දැන් උදාහරණයක් විදිහට පාරේ කවුරුලා හම්බෙලා නිකන් කිව්වනම් මේ අපේ කම්පැනියක් තියෙන මේ කම්පැනි වලට විශේෂ තෑගි දෙනවා. ඒකට ඔයාලා මෙන්න මේ සිස්ටම් එක රෙජිස්ටර් වෙන්න. එහෙම කියලා ඉවරලා උන් අපේ personal identifiable information එක න username, password, national ID number, phone number, address නම් ඌ අරගන්නකොට අපි උනත් වැඩි සලකන්න ඔහි දීලා දානවනේ. ඒකේ මං කිව්වේ අපටවත් අපේ දේවල් වටින්නේ නැහැ කියලා. එහෙව් එකේ ලෝකයට වටීද? එහෙම බැලුවම ඉතින් $200 අවුලකුත් නැහැ නේ. දැන් ඔයාලට කරන් තියෙන ඔයාලා හදිස්සි හරි පබ්බැඩ් එක රෙජිස්ටර් වෙලා ඉන්නවනම් කරුණාකරලා username, password අදම වෙනස් කරන්න. ටික දිග password එකක් පාවිච්චි කරන්න. මේ මොහොතේම වැඩේ කරනවා තමයි හොඳ. හොඳයි එච්චරයි කියන්න තියෙන්නේ. පරිසංගලයෙන් ජය වේවා.